ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අම්මලාට වැදගත් වෙන මාතෘකාවක් ගැන. අලුත් අවුරුද්දේ අලුතින්ම පෙර පාසල් යන්න සූදානම් වෙන චූටි පැටවුන්ට ඒ වගේම දැනටමත් පෙර පාසල් යන දරුවන්ටත් අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔබේ පොඩ්ඩාගේ පෙර පාසල් ගමන සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම පිළිවෙලට ලෑස්ති කරගන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. අපි මුලින්ම බලමු දරුවාගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. නිල ඇඳුම්. දරුවාට නිල ඇඳුම් අඳින්න පුළුවන් පෙර පාසලක් නම් දිනපතා අඳින්න පහසු සුව පහසු නිල ඇඳුම් කට්ටල 4ක්වත් සූදානම් කරගන්න. විශේෂයෙන් වැස්ස කාලෙට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ඇඳුම් ඒලන්න අමාරු නිසා. යට ඇඳුම්. යට ඇඳුම් නම් අනිවාර්යෙන්ම අවම වශයෙන් 5ක්වත් තියාගන්න එක ගොඩක් හොඳයි. සපත්තු. සපත්තු ගන්නකොට පොඩි උපදෙසක් දෙන්නම්. දරුවාගේ සාමාන්‍ය සයිස් එකට වඩා එක සයිස් එකක් ලොකු සපත්තු තෝරගන්න. ඒ වගේම සපත්තු ගන්න යද්දි දරුවාට මේස් කුට්ටමක් දාලා සයිස් එක බලන්න පුළුවන් නම් වඩාත් නිවැරදි වෙයි. මේස් කුට්ටම් 4ක් 5ක්වත් තියාගන්න අමතක කරන්න එපා. පාට ඇඳුම් අඳින්න පුළුවන් පෙර පාසලක් නම් ඇඳුම් වලට ගැලපෙන විදියට පාට ලේන්සු 5ක් වගේ තියාගන්න පුළුවන්. දරුවාට ඒවා පාවිච්චි කරන්න උගන්වන්න. නැපි පින්ස් ලේන්සු රඳවන්න පාට නැපි පින් කීපයක් තියාගන්න. මේවා පෙර පාසල් වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි බලමු දරුවාගේ අනෙකුත් බඩු බාහිර ආදිය මොනවද කියලා. නේම් ටැග්ස්. මේක ගොඩක් වැදගත්. දරුවාගේ නමයි පන්තියයි ලැමිනේට් කරලා ඇඳුමේ ගහන්න පුළුවන් විදියට ටැග් එකක් හදාගන්න. මේක ඔයාලට කමියුනිකේෂන්ස් වලින් හදාගන්න පුළුවන්. අවශ්‍ය නම් මේකේ පිටිපස්සෙන් හදිස්සියකදී දැනුම් දෙන්න අවශ්‍ය දුරකථන අංකයකුත් සටහන් කරන්න. ඊළඟට අමතර ඇඳුම් සෙට් එකක් දාගෙන යන්න පුළුවන් ප්‍රමාණයේ වොෂ් බෑග් එකක් සකස් කරගන්න. වොෂ් බෑග් එකට එකතු කරන්න ඕනේ දේවල් තමයි අමතර ඇඳුමක්, කුඩා ටවල් එකක් හෝ මල් පීස් පැනල් එකක්, යට හැඳුම් සහ මේස්, shopping බෑග් 2-3ක්. දරුවාට තවම නිසියාකාරව පොට් ට්‍රේන් කරලා නැත්නම් මුල් දින කීපෙදී මේ වගේ සෙට් 2ක් වොෂ් බෑග් එකේ ඇව්වොත් වඩා සුදුසුයි. දරුවා හුරු වෙනකන්. ස්කූල් බෑග් එකක් තෝරගන්නකොට ගොඩක් බර නැති, ඒ වගේම දරුවාගේ බඩු ටික දාගන්න පුළුවන් ප්‍රමාණයේ බෑග් එකක් තෝරගන්න. දරුවාට පහසුවෙන් උස්සගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. වතුර බෝතලයක් තෝරගන්නකොට BPA free හොඳ තත්ත්වයේ වතුර බෝතලයක් ගන්න. දරුවාට තනියම අරින්න වහන්න පුළුවන් එකක්. කෑම පෙට්ටියක් තෝරගද්දිත් ඒ වගේම BPA free හොඳ තත්ත්වයේ කෑම පෙට්ටියක් ගන්න. වැදගත්ම දේ තමයි වතුර බෝතලයයි කෑම පෙට්ටියයි ගනිද්දි දරුවාට තනියම අරින්න වහන්න පහසුයිද කියන එක ගැන සැලකිලිමත් වෙන එක. සමහර ඒවා පොඩ්ඩන්ට තනියම ඕපන් කරගන්න ටිකක් අමාරුයි. අවසාන වශයෙන් දරුවාගේ පුද්ගලික අවශ්‍යතා සහ ආරක්ෂාවට අවශ්‍ය දේවල් ගැනත් බලමු. කට්ලරි සෙට් එකක් වැදගත් වෙනවා. ආහාර ගන්න පහසු වෙන්න කුඩා හැන්දක් සහ ගෑරුප්පුවක් තියාගන්න. දරුවාට තවම කට්ලරි හරියට හැන්ඩල් කරගන්න බැරි නම් ප්ලාස්ටික් මොට ඒවා යවන්න.
ඒක දරුවාටත් අනිත් දරුවන්ටත් හානි වෙන එක වළක්වා ගන්න උපකාරී වෙයි. නැප්කින්ස් දින 5ට අවශ්‍ය නම් පාට 5කින් නැප්කින්ස් තියාගන්න පුළුවන්. ඊළඟට රේන්කෝට් සහ කුඩයක්. පෙර පාසල් ඇරිලා එද්දී දරුවාට පයින් වගේ එන්න තියෙනවා නම් මේ දේවල් ගත්තට පාඩුවක් නැහැ. වැස්සට තෙමෙන්නේ නැතිව එන්න පුළුවන්. කොලොන් සහ බේබි ක්‍රීම් පිරිසිදුවට සුවඳට දරුවව යවන්න. හැමේ ගෑවෙන්නේ නැති වෙන්න ඇඳුමේ වාටියට කොලොන් ටිකක් දාලා යවන්න පුළුවන්. දරුවගේ හැමට හුරු බේබි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඉතින් පෙර පාසල් යන දරුවන් ඉන්න අම්මලාට අද මම ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.